ඔයගොල්ලෝ දන්නවා සංගීතයේ අපිට දකින්න පුළුවන් විවිධ වර්ගයේ තාලයන්. බටහිර සංගීතයේ කියනවා වෙනස් වූ ටයිම් සිග්නේචර්ස් වලට අනුව වාදනය වෙන තාල කියලා. ඒකේ වැදගත්කම තියෙන්නේ එකම තාල වර්ගයක් නැත්නම් එකම ටයිම් සිග්නේචර් එකක් යටතේ හදාන්න පුළුවන් උපතාලයන් හදාන්න පුළුවන්. එකිනෙකට එකක් පොඩ හැඩේ වෙනස්. ඒ කියන්නේ ගීතයේ තනුවට මැච් වෙන විදිහට අපිට හදන්න පුළුවන් උපතාලයන්. හැබැයි මේ ඔක්කොම අයිති වෙන්නේ එකම ටයිම් සිග්නේචර් එකට. දැන් මේක උදාහරණයක් බලන්න. මේ ගීත තුනම මම ඉදිරිපත් කරන තුනම 7-8 කියන තාලයට නිර්මාණය වෙච්ච ගීත. නමුත් මේ ගීතයේ තනුවට මැච් වෙන විදිහට ගැළපෙන විදිහට අපි පොඩ්ඩක් වෙනස් වූ හැඩයන් තුනක් තමයි මෙතන නිර්මාණය කරලා තියෙන්නේ. හැබැයි මේ තාල තුනම එකම ටයිම් සිග්නේචර් එකට අයිති වෙන්නේ. ඒ කියන්නේ 7-8 කියන ටයිම් සිග්නේචර් එක. අහලා බලන්න. කවුරුත් අහලා තියෙනවනේ ගීතේ. වක්කඩ ළඟ දිය වැටෙන තාලයට තිත්ත පැටව උඩ පැන නැටුවා. වැස්ස වහින්නට ඉස්සර ආසේ වලාකුලින් විදුලිය කෙටුවා. කිව්වට වස් නැත නිල් පාටින් කටරොඩු මල් වැටවට කෙරුවා. තුන් දවසක් පමණක් පෙන් සිටි කලු නෝකාට